කොහොමද ඔයාලට ඔන්න අද පොඩි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි මොකද මැහුම් ඕඩර්ස් තියෙනවා. ඒ නිසා තමා මට මේ සතියේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නත් බැරි වුණේ. ඉතින් මගේ මැෂින් ටික පිරිසිදු කරගත්තා. මොකද ගොඩක් කාලෙකින් මට මේ මැෂින් සුද්ධ කරගන්න බැරි වුණා. ඕලොක් මැෂින් එකේ එහෙම ගොඩක් ඩස්ට් එක තිබුණා. ඉතින් ඊයේ දවසම මම මැෂින් පිරිසිදු කරලා තියෙන විදිහ එහෙම වෙනස් කරගත්තා. මොකද ඉදිරි දවස් ටික මට මගේ කාලය වැඩිපුරම ගෙවන්න වෙන්නේ මේ තැන්වල. ඒ නිසා ඉතින් අපි වැඩ කරන තැන් පිරිසිදුව පිළිවෙලට තියෙද්දිනේ අපිට වැඩ කරන්න උනත් ආස හිතෙන්නේ නේද? ඔන්න ඉතින් අද වීඩියෝ එකේ ඔයාලට පෙන්වන්න අලුත් යාළුවෙකුත් ඉන්නවා. එහෙනම් බලමු ඒ කවුද කියලා. මෙන්න මෙයා. මං ඩමි එකක් ගත්තා. මොකද මට ගොඩක් දවසක ඉඳලා ඩමි එක අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් පොඩි මුදලකට ලැබුණ නිසා මං ගත්තා. මේ දැන් නම් මම මේ අඳින ගවුමක් තමයි මේකට දාලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මගේ වීඩියෝස් වල ඔයාට මෙයාවත් දකින්න පුළුවන්. ඇත්තටම මේක මේ ඉදිරිපස ඩමියක්, ස්ටෑන්ඩ් ඩමියක්. මීට වඩා තව ස්ටෑන්ඩ් එක අපිට උස් කරන්නත් පුළුවන්. ඉතින් මගේ වැඩේට මේ ඩමි එක ගොඩක් ප්‍රමාණවත්. ඉතින් අවනම සයිස් ඇඳුමක් මේකට දාන්න පුළුවන්. ඉතින් මම මේක ගත්තේ Facebook marketplace එකෙන්. ඉතින් ඔයාලත් ඩමියක් ගන්න හිතන් ඉන්නවනම් පොඩ්ඩක් ඒකට ගිහින් බලන්න. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් මම රෙදි වගයක් ගෙනාවා. මම අඟහරුවාද ගියා, මල්වානෙත් ගියා, කෝවින්නෙත් ගියා. ගිහිල්ලා රෙදි ගෙනාවා. මේ ගෙනල්ලා තියෙන රෙදි වලින් මම ඉදිරියේදී ඇඳුම් කීපයක් මහගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එතකොට මැහුවට පස්සේ මම ඔයාලට සාම්පල් දාන්නම්. ඔයාලට එතකොට මගෙන් ඒ ඇඳුම් මිලදී ගන්නත් පුළුවන්. ලොකු ගානකට මම ඒව අලෙවි කරන්නේ නැහැ. මම මැහුවට පස්සේ අනිවාර්යයෙන්ම YouTube එකට දානවා. එතකොට ඔයාලට මගෙන් ඒ ඇඳුම් මිලදී ගන්න පුළුවන්. තව මේ ගෙනාපු ගමන්ම තමයි මේ තියෙන්නේ. මේ දැන් තමයි මම කවරෙන් මේවා එළියට ගන්නෙත්. තව මේවා කප්පලවත් කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් ඩිසයින් මේ අලි ඩිසයින් එක හැම මේ දවස්වල ටිකක් ජනප්‍රියයි. ඒ නිසා අලි ඩිසයින් එකනොත් වර්ග 6කින් වගේ අරගෙන ආවා. ඉතින් එහෙනම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම මොනවද මේ වලින් අහන්නේ කියලා, ඒ වගේම ඔයාලට මගෙන් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ දවස් මේ දවස්වල කොහොමද ගෙවෙන්නේ? මම දන්නවා මගේ channel එකත් එක්ක ගොඩක් මහානාය එකතු වෙලා ඉන්නවා. ඉතින් මං හිතනවා ඔයාලත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල ඇති. මොකද මේ සීසන් එක නිසා ගොඩක් මැහුම් ව්‍යාපාර කරන අයට ගොඩක් වැඩ තියෙනවා. ඒ වගේම මෙන්න මේ බතික් ඩිසයින් එකනොත් මම රෙදි කොටස් කිහිපයක් ගෙනාවා. ඉතින් මේකෙනුත් මම ගවුමක් මහන්න තම හිතාගෙන තමා ගෙනාවේ. ඉතින් ඒකේ සාම්පල් එකත් මම ඔයාලට අනිවාර්යෙන්ම අරන් ඉන්නම්. ඒකත් ඔයාලට මගෙන් මිලදී ගන්න පුළුවන්. ඉක්මනින්ම මේ ටික මහන්න ඕනේ. මේ ගෙනාපු විදිහටමයි තාම තියෙන්නේ. ඒකෙත් ලස්සන ඩිසයින් 5ක් වගේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ රෙදි කොටස නම් ගෙනාවේ මට කොට්ටවුර ඕඩර් එකක් ලැබුණා. මං අඳුරන නංගි කෙනෙක්ට එයාට කොට්ටවුර මහන්න තමයි මේ රෙදි කොටස ගෙනාවේ. ඊට පස්සේ මෙන්න මේ කළු පාට එක මසරාටි මැටීරියල් එක. ඒකත් මගේ කස්ටමර් කෙනෙක්ට මේ කළු පාටින් ලොං පෑන්ට් එකක් ඉල්ලුවා. ඉතින් එයාගේ ඇඳුම මහන්න තමයි ඒක ගෙනාවේ. ඉතින් ওই විදිහට රෙදි ටික ගෙනල්ලා තියාගෙන ඉන්නවා. තව මොකුත් කරේ නැහැ. ඉතින් ආයෙත් කියනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම මේ වලින් අහන්නේ මොනවද? ඔයාලට මිලදී ගන්න පුළුවන් නම් ඒව කොහොමද කියලා ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කාර්යබහුල දවස් ටික ඉවරුණාට පස්සේ ආයෙසරයක් මම ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලට දෙයක් ඉගෙන ගන්න පුළුවන් විදිහේ මැහුම් වීඩියෝ අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. මේ දවස්වල ටිකක් වැඩත් එක්ක කරගන්න අමාරුයි. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.